හරි ඉතින් මම අද ගිබ්ලි ආට් එක හදන්නේ මගේ PC එකෙන්. ඔයාලට මේකෙන් A to Z බලාගෙන හදාගන්න පුළුවන්. ඊට අමතරව මේ ෆෝන් එක ගන්න ඉන්නවනම් ඔයාලට පුළුවන් Chrome browser එක නැත්තම් මොකද ChatGPT එකෙන්ද අපි හදන්නේ. ChatGPT app එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා හදන්න පුළුවන් මේ විදිහටම. ඉතින් අපි යා වීඩියෝ එකට. ඉතින් මුලින්ම Chrome browser එක open කරගෙන ඉන්න ඕන. අපි එන browser එක open කරගමු. හරි ඔයාගේ account දෙක තුනක් තියෙනවා නම් ඔයාලා මෙතනින් කැමති account එකක් තෝරන්න. අපි ඊට පස්සේ මෙතන search bar එකේ search කරගන්න ඕන ChatGPT කියලා. guys ඉතින් මගේ internet connection එක පොඩ්ඩක් slow ගණන් ගන්නවා. හරි ඊට පස්සේ අපි මෙතනින් ChatGPT මේ උඩින් වෙන එකෙන් open AI කියලා තියෙන. අපි ඒක open කරගමු. ඒ site එකට යන්න. හරි ඉතින් ඔයාලට මෙතනින් පේනවා අපි site එකට load වෙනවා. ඉතින් අපි මුලින්ම ආම home page එක මෙහෙම දැන් වෙන්නන්නේ. හරි ඉතින් අපි මේකේ මුලින්ම Gmail එක හදාගෙන ඉන්න ඕන. Gmail එකනේ sorry account එක හදාගෙන ඉන්න ඕන. ඉතින් මෙතන ඔයාලට පේනවා ඉතින් login කියලා එක. අපි එතනට යා login ChatGPT. හරි guys ඉතින් අපි ChatGPT එකේ login වෙන interface එකට ආවා. ඔයාලට මෙතනින් පේනවා sign up and login කියලා. හරි අපි sign up දෙමු. අපි ඉතින් අලුතෙන් account එකක් හදන නිසා sign up දෙන්න ඕන. හරි guys ඉතින් ඔන්න ආවා අපි ඉතින් create an account. හරි ඉතින් ChatGPT logo එක පේනවා. ඉතින් මෙතනින් ඔයාලට Gmail එක දීලා හදන්න පුළුවන්. ඊට වඩා ලේසි අපිට Google account එකෙන්ම continue කරගන්න එක. ඉතින් අපි මෙතනින් Google account කියන එක click කරගන්න ඕන. හරි ඔයාලට පේනවා මෙතන ඔයාලගේ තියෙන Google account එක පෙන්නාවි. මගේ දැන්ට මම log වෙලා ඉන්න account එක දැන් පෙන්නන්න මේ තියෙන්නේ. අපි එකෙන් ආයෙ continue කරගමු. හරි ආට ඊට පස්සේ ආව මෙතන මෙතන sign in with Google ඔයාලගේ Gmail එක මෙතන පෙන්නාවි. sign in to open AI කියලා තියෙනවා. ඉතින් මෙතනින් continue දෙන්න ඕන. පොඩි දෙයක් තියෙන guys ඉතින් ලොකු දෙයක් නැහැ. ඔයාලට තනියම ඉතින් මේක කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට open වෙන interface එකේ ඔයාලගේ full name එක birthday එක දෙන්න ඕන. ඉතින් මම මගේ full name එක birthday එක ටික type කරගන්න. ඊට continue කරගන්න. හරි ඉතින් අපි ආවා ChatGPT interface එකට. ඉතින් මෙතනින් එන ඒවා okay let's go. okay ඊට මෙතනින් ඔයාලා ChatGPT එක කතා කරන්න පුළුවන් පොඩි ආතල්ලයක් දාන්න පුළුවන්. හරි ඔයාලා මේ මෙතනට අප්ලෝඩ් කරගන්න ඕන ඔයාලගේ image එක. ඒක තමයි මෙයා generate කරලා දෙන්නේ ChatGPT එකෙන්. ඉතින් මේකට පොඩි නිකන් keyword එකක් ඒකුත් තියෙනවා. ඒකෙන් තමයි ඉතින් generate වෙන්නේ. හරි ඉතින් මම keyword එක පල්ලෙයන් හරි උඩින් හරි වැටෙන්න දාන්නම් keyword එක මොකක්ද කියලා. අපි මුලින්ම මෙතනට ෆොටෝ එක අප්ලෝඩ් කරගමු. ඉතින් මම ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නවා. upload from computer කියලා. ඔයාලට gallery එකෙන් select කරලා අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මගේ image එක select කරගන්නවා. ඉතින් මම මේ image එක generate කරගන්න හදන්නේ. ඔයාලට මෙතනින් පේන ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා. ඉතින් guys ෆොටෝ එක අප්ලෝඩ් වුණා මෙතනට ChatGPT එකට අපි ඉතින් මෙතනින් මේ 3 dot එක click කරලා ඊට පස්සේ මෙතන තියෙන create image කියලා අපි ඒක click කරන්න ඕන. ඊට පස්සේ අපි මෙතන type කරගන්න ඕන create this Ghibli art ඔය keyword එක type කරගන්න ඕන අනිවාර්යයෙන්. ඊට පස්සේ අපිට මෙතනින් ChatGPT එකට අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. අපි අප්ලෝඩ් කරගමු. යාළුවා පේනවා මම අප්ලෝඩ් කරපු එක මේදී. process වෙනවා තාම. මෙතන මේ Ghibli art result කියලා පෙන්නනවා. processing. ඉතින් අපිට Ghibli art එකක් මේ design වෙන ගමන් තියෙන්නේ. මේ ඔයාලට පේනවා process වෙනවා. අපි බලමු මොන වගේ එකක් ආවද කියලා. හරි guys ඉතින් මගේ Ghibli art එක generate වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මේක තමයි මට generate වෙච්ච image එක.
ඉතින් මේ තමයි මගේ ඔරිජිනල් ඉමේජ් එක. ඊට අමතරව මේක දැන් ක්‍රියේට් වෙච්ච එක. හරි. අපි මෙතනින් මේ තියෙන්නේ පොඩියට ඩවුන්ලෝඩ් කියලා අයිකන් එක. ඒක ක්ලික් කරගමු. ඉතින් ඔයාලට පේනවා ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරලා ඩන් වෙලා තියෙන්නේ. ඉතින් අපි මෙතනින් ෆයිල් එකට ගිහලා බලමු ඉමේජ් එක. ඩන්. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට තමයි Ghibli art එක ක්‍රියේට් කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් ඉතින් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් මේ වගේ brand new episode බලන්න මගේ channel එක subscribe කරන්න. ඉතින් අද ඔයාලත් එක්ක එකතු වෙලා ඉඳී මම රවි ටෙක්. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබම අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්න හැමෝටම ආදරේ. goodbye මම රවි ටෙක්.